අතීතයේ ජීවත් වුණු මිනිස්සු එහෙම නැත්නම් අපේ මුතුන් මිත්තන් බහුල වශයෙන් මේ ආධ්‍යාත්මික ශක්තියින් එහෙම නැත්නම් මේ විශ්ව ශක්තියින් කියන මෙන්න මේ කාරණාත් එක්ක අතීතයේ හිටපු මිනිස්සුන්ගේ ලොකු සම්බන්ධතාවයක් තිබුණා. ඒ කියන්නේ මේ දිව්‍ය ලෝක කතන්දරයි ඊළඟට යක්ෂ භූත කුම්භාණ්ඩ ප්‍රේත බහිරව කියලා මෙහෙම තියෙනවනේ. එතකොට ඒ කාලේ ඇත්තටම මිනිස්සු තුළ මහ විශාල ආධ්‍යාත්මික ශක්තියක් ඒ ඇත්ත ළඟ තිබුණා. අතීතයට හිටපු මිනිස් ළඟ. නමුත් වර්තමානයේ වෙනකොට වර්තමානයේ ලෝකයේ දිනුනේ තාක්ෂණයේ පැත්තෙන්. හැබැයි මිනිස්සු ළඟ අර අතීතයේ තිබුණා මේ කියන්නේ මිනිස්සුන්ට යම් යම් විදිහේ විශ්වාස තිබුණානේ. ඒතර ඒව බොරුයි කියලා කියන්න බෑ. එතකොට අතීතයේ ඉඳලා ගවේෂණය කරගෙන ආවොත් ඇත්තට මේ තුල මහා සත්‍යතාවයක් තියෙනවා. ඇත්තක් තියෙනවා. නමුත් අද වෙනකොට මේ හැමදේම බොහෝ පිරිස් ප්‍රතික්ෂේප කරනවා. සහ තවත් පිරිස් එකතු වෙලා මේවා බොරුයි කියලා මෙහෙම විවිධ කාරණා සමාජගත කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ අර අතීතේ තිබුණු ඒ ශක්තියින් නැවත මිනිස්සුන්ගේ ජීවිතවලට ළඟා කරගන්න පුළුවන්. මිනිස්සුන්ට සමහර අවස්ථාවල ඇති වෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න මේ නොපෙනෙන ශක්තියින්ගේ සහාය ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව නැත්නම් මෙන්න මේ නොපෙනෙන ශක්තියින්ගේ සහාය විශ්ව ශක්තියින්ගේ විශේෂ පවතිනා වූ ශක්තියින් තියෙනවනේ. එතකොට ඒවා ඔය තමන්ගේ ජීවිතයට ලං කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි පැහැදිලි අවබෝධයක් දැනුමක් ඔයාලට ළඟා කරලා දෙන්න අවබෝධයක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට අවුරුදු 2600කට කලින් උන්වහන්සේ මිනිස්යා ගැන ලෝකය ගැන මේ විශ්වය ගැන කරුණාකාරණා දේශනා කරලා තියෙනවා. අනුශාසනා කරලා තියෙනවා. අදටත් දැන් අවුරුදු 2600කටත් වඩා කාලයක් ගිහිලා අදටත් ඒ කිසි දෙයක් එහෙම නෙවෙයි කියලා කියන්න තරම් මේ වර්තමාන තාක්ෂණයේ දියුණු නැහැ. දැන් බටහිර විද්‍යාඥයෝ විවිධාකාරයේ පරීක්ෂණ සිද්ධ කරනවා. මේ සත්වය ආරම්භ වුණේ කොහොමද මෙහෙම කියලා පරීක්ෂණ සහ ඒ වගේ රිසල්ට් එයාලට එනවා. එතකොට එයාලා කියනවා මේ ඇවිල්ලා තියෙන රිසල්ට් එක මේක වෙනස් වෙන්න පුළුවන් ඕනෑම මොහොතක. මේක නෙවෙයි ස්ථිරම රිසල්ට් එක කියලා එයාලා කියනවා. නමුත් අපේ මේ රටේ ඉන්න සමහර මෝඩ මිනිස්සු බුදුදහම ගැන හරියට කාරණා දන්නෙත් නැහැ. බුදුහාමුදුරුව ගැන කිසිම කරුණු කාරණාවක් හරියට දන්නේ නැහැ, චුට්ටයි දන්නේ. ඊළඟට විද්‍යාඥයෝ මේ බටහිර විද්‍යාඥයෝ වර්තමානයේ හොයාගත්ත කරුණු කාරණාත් පොඩ්ඩයි දන්නේ. ඉතින් මේ හැම දෙයකම පොඩ දැනගෙන සමහර මිනිස්සු මේවා ප්‍රතික්ෂේප කරනවා. එහෙම මේ සමාජයේ බහුතරයක් එහෙම ඉන්නවා. ඒ කෙසේ වෙතත් බුදුරජාන් වහන්සේ අවුරුදු 2600කට කලින් කියපු ඒ කාරණාවන් වර්තමානයේ වෙද්දී ඒ කාරණාවන් මේ විදිහටම ඇත්ත වෙනවා. නමුත් උන්වහන්සේ කියපු එක කාරණාවක්වත් කොහෙදිවත් වැරදිලා නැහැ. ඉතින් ඒ නිසා මේ කාරණාවන් මූලික කරගෙන විශේෂයෙන් මේ විශ්වයේ පවතින මේ ශක්තියින් සහ අපේ ජීවිතයට කොහොමද මේ දේවල් ළඟා කරගන්නේ? විවිධ ක්‍රම තියෙනවා. හැබැයි මං මේ පැහැදිලි කරලා දෙන්න යන්නේ බුදුරජාණන් වහන්සේ 31 ලෝක ධාතුවක් ගැන අනුශාසනා කරලා තියෙනවනේ. කියන්නේ අපි දැන් මේ මනුෂ්‍ය ලෝකයේ අපි මිනිස්සුයෝ. එතකොට අපිට අමතරව තව ලෝක 30ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට දැන් ওই රූප සටහන් වල තියෙනවා මේ ඔය තියෙනවා 31 ලෝකයේ පිහිටන ආකාරය. එතකොට පෘථිවි තලයේ මනුෂ්‍ය ලෝකයක්, ඊළඟට තිරිසන් ලෝකය, තිරිසන් තලය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය සහ අසුර ලෝකය කියන මෙන්න මේ ලෝක තුන පවතින්නේ මනුෂ්‍ය ලෝකයට සමාන්තරව. මම මේ කරුණු කාරණා ඉදිරියේදී ඔබට බොහොම පැහැදිලි කරලා දෙන්නම්, බොහොම හොඳට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මනුෂ්‍ය ලෝකයේ තුලමයි තිරිසන් ලෝකයක්, ඊළඟට
പ്രേත ලෝකයත් අසුර ලෝකයත් පවතින්නේ. එතකොට මේ පෘථිවියට කියන්නේ මේ මනුෂ්‍ය ලෝකයත්, තිරිසන් ලෝකයත්, ප්‍රේත ලෝකයත්, අසුර ලෝකයත් කියන මෙන්න මේ ලෝක හතරට පහලින් තමයි නිරය කියන තැන, නිරය කියන ලෝකයේ තියෙන්නේ. ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයට ඉහළින් තමයි දිව්‍ය තල 6 පිහිටන්නේ. දිව්‍ය ලෝක 6 පිහිටන්නේ. ඊටත් ඉහළින් තමයි බ්‍රහ්ම ලෝක 20 පිහිටන්නේ. එතකොට මෙන්න මේ සියලුම ලෝක වල එකතුව තමයි 31 ලෝකය කියලා කියන්නේ සහ ওই බ්‍රහ්ම ලෝකවත් තවත් කොටස් කීපයකට බෙදෙනවා. ඉතින් ඒ නිසා එච්චර කරුණු කාරණා අවශ්‍ය නැහැ. නමුත් අපේ ජීවිතයට යම් කිසි විදියකින් හෙල්ප් එකක් උදව්වක් ගන්න පුළුවන් කරුණු කාරණා තමයි මම මේ කියන්නේ. එතකොට ඔය 31 ලෝකයට නෙමෙයි මනුෂ්‍ය ලෝකයේත් අයිති. ඒතර මනුෂ්‍ය ලෝකේ නැති වුණායින් පස්සේ ලෝක 30යි. එතකොට මනුෂ්‍ය ලෝකයට සමාන්තරව දැන් අපේ පියවි 60 දැන් මේවා ගොඩාක් දේවල් මේ කියන කාරණා මේ ලෝක ඔක්කොම මිනිසුන්ට දකින්න බෑ. මේ පියවි 60 දකින්න බෑ. මේ මනුෂ්‍ය ලෝකේ මේ මනුෂ්‍ය ශරීරයක් දරන මේ මනුෂ්‍ය ඇස් වලට මේවා පේන්නේ නැහැ. හැබැයි තිරිසන් ලෝකය කියන එක අපි හැමෝටම ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන්. තිරිසන් ලෝකය කියන එක ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන්. ඒකට තිරිසන් ලෝකයක් තියෙන්නේ මේ මනුෂ්‍ය ලෝකෙ මේ අපි ජීවත් වෙන ලෝකයේ තුලමයි. තිරිසන් අපාය පවතින්නේ. ඊට එහාට තව ටිකක් එහාට ගියන් පස්සේ මේ പ്രേත ලෝකය. දැන් පෙරේතයෝ සමහර අයට පේනවා සහ සමහර අයට පේන්නේ නැහැ. පේන අවස්ථාත් තියෙනවා. පේන අයත් මේ සමාජයේ ඉන්නව නැතුව නෙවෙයි. පේන අයත් ඉන්නවා, පේන්නේ නැති අයත් ඉන්නවා. සහ අපිට අර ප්‍රේතයෝ වැහුණු අපි දන්නවා දැන් අපි මේ දැන් ওই සමාජයේ කටයුතු කරනකොට මේ සමහර අය කියන අපි අසල්වාසී ගෙවල් වල පවා ඉන්නවා මේ ඔය പ്രേත දෝෂ වලට අහුවෙච්ච අය. ඒකට අපිට Tamanට പ്രേත ලෝකය පේන්නේ නැත්තම් ඒ වගේ දෙයක් දැකීම තුලින් ගවේෂණය කිරීම තුලින් പ്രേත ලෝකය ඇත්තයි කියන කතාව තේරුම් ගන්නත් පුළුවන්. සහ තවත් මේකට ක්‍රම තියෙනවා. ඒ තුලින් මේ പ്രേත ලෝකය ගැන പ്രേත ලෝකය දකින්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් කොහොම වුණත් പ്രേත ලෝකය පවතින්නේ මේ මනුෂ්‍ය ලෝකයට සමාන්තරවම තමයි. මනුෂ්‍ය ලෝකයේ තුලමයි. හැබැයි පියවි 60 පේන්නේ. ඊළඟට අසුර ලෝකයේ අසුර තලයේ අසුරයෝ කියන්නේ යක්ෂයෝනේ. ඒතර යක්ෂයෝ කියන්නේ ප්‍රේතයන්ට වඩා බලගතුයි. හැබැයි ප්‍රේතයන්ට සමාන නැහැ. ප්‍රේතයන්ට වඩා බලගතුයි. මේ අසුර ලෝකයේත් එහෙම නැත්නම් මේ යක්ෂයෝ ඉන්න ලෝකයේත් තියෙන්නේ මේ මනුස්ස ලෝකයට සමාන්තරවම තමයි. මේ ජීවත් වෙන ලෝකයේ තුලම තමයි අසුර ලෝකය. එහෙම නැත්නම් මේ යක්ෂ ලෝකය පවතින්නේ. එතකොට අසුරයන්ගෙත් එක එක කොටස් තියෙනවා. එතකොට ඒක මනුෂ්‍ය ලෝකයේ මේ මහ පොළොව තුල ඉන්න අයත් ඉන්නවා. ඊට වඩා ටිකක් ඉහළට වෙන්න ඉන්න අයත් ඉන්නවා. දැන් ඔය මහ සුහුන් අප්පච්චි එහෙම නැත්නම් තව ඔය කාලී යක්ෂණී කියලා ඔය තියෙනවනේ. එතකොට ඒ කතාවලදී අපිට තේරුම් ගන්න පුළුවන් අර අසුර කියන ලෝකයේ පවතින්නේ මේ මනුෂ්‍ය ලෝකයේ තුලම තමයි. අපි මේ ජීවත් වෙන මහ පොළොව තුලම තමයි. එතකොට බලන්න මෙන්න මේ ඇහැට පේන්නේ නැති ලෝක දෙකක් සහ ඇහැට පේන ලෝකය තිරිසන් ලෝකය, ඇහැට පේන්නේ නැති ලෝක දෙක තමයි പ്രേත ලෝකය, අසුර ලෝකය. එතකොට මේ තල තුනම තියෙන මේ ලෝක තුනම තියෙන මේ මනුස්ස ලෝකයට, මනුෂ්‍ය ලෝකයේ තුලමයි මනුෂ්‍ය ලෝකයට සමාන්තරවම තමයි තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා අපි මේ ඉන්නේ මේ සතර අපායේ කටමුල. බලන්නකෝ. දැන් ඇත්තටම අපි ඉන්න ලෝකයේම තමයි අපි මේ කටමුලනේ ඉන්නේ. කියන්නේ පොඩ්ඩක් එහෙම වුණොත් කෙලින්ම പ്രേත ලෝක මේ තිරිසන් අපායට වැටෙන්න පුළුවන්, പ്രേත ලෝකයට වැටෙන්න පුළුවන්, අසුර ලෝකයට වැටෙන්න පුළුවන්. ඊටත් තවත් පල්ලෙහින් මනුෂ්‍ය ලෝකයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට, අසුර ලෝකයටත් වඩා පහළින් තමයි පවතින්නේ, පිහිටන්නේ නිරය කියන තැන. නිරය කියන්නේ නිතරම දුකින් පිරුණු තැනක්. සහ අඳුර, තනිකර වේදනාව. ඉතින් ඒ ගැන වෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ ගැන මේ මෙතනදී මම කියන්නේ නැහැ. එතකොට අසුර මේ නිරේ තියෙන්නේ මේ ලෝක වලට පහළින්ම තමයි නිරේ පවතින්නේ. ඒතොර කෙනෙක් කියන්න පුළුවන් පෘථිවිය ඇතුළේද තියෙන්නේ කියලා. එහෙම තමයි. එහෙම නැත්නම් පෘථිවියෙන් පල්ලහැට වෙන්න ඉර පවතින්නේ, ඉර තියෙන තැන නිරේ තියෙන්නේ කියලා කියන්නත් පුළුවන්. එහෙම කියනවා. දැන් සමහරවිට එහෙම සමහර අය කියනවා. ඉතින් ඒ කොහොම වුණත් තේරුම් ගන්න
නිරේ තියෙන්නේ මනුෂ්‍ය ලෝකයත්, പ്രേත ලෝකයත්, අසුර ලෝකයත්, තිරිසන් ලෝකයත් කියන මෙන්න මේ ලෝක හතරට පහලින් තමයි නිරේ කියන තැන. එහෙම නැත්නම් නිතරම දුකින් පිරුණු තැනක් තමයි නිරේ කියන්නේ. නිරේ කියන තැන පවතින්නේ මේ ලෝක හතරට පහලින්. එතකොට අපි ඉන්නේ සතර පායේ කට මුල. අපේ ජීවිතයේ යම් මොනියම් හෝ දෝෂයක් නිසා, මොනියම් හෝ අකුසල සිතක්, පෞකාර සිතක් ඉදිරිපත් වීම නිසා ඊටාම ඉක්මනින් මරණින් මත්තේ මෙන්න මේ ලෝක හතරට වැටෙන්න තියෙන අවස්ථාව ප්‍රවණතාවය වැඩි. ඒ නිසා ඒ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. එතකොට මම මෙතනදී ඔබට දැන් ඔය පැහැදිලි කරලා දුන්නේ සමහර විට මේව ගැන දන්න අයත් ඉන්නවා, නොදන්න අයත් ඉන්නවා. ඉතින් බොහොම සරලවයි මේ පැහැදිලි කරලා දුන්නේ. මේක දැනගන්න, මේක තේරුම් ගන්න, අවබෝධ කරගන්න. මොකද මිනිස්සුયો හැටියට මනුෂ්‍ය ලෝකයේ පංචකාමයන් පිනවන එක, පංචකාමයන් පිනවීම සඳහා මේ වෙහෙසෙන එක මෙන්න මේ කියන කාරණාව මේ නෙවෙයි මනුෂ්‍ය ලෝකයේ තියෙන ප්‍රධානම කාරණාව, කර්තව්‍ය. ඒක මහා පුංචි දෙයක්. මේ පංචකාමයන් පිනවීම කියන එක මහා පුංචි දෙයක්. ඊට වඩා ලොකු දේවල් ගොඩාක්, සංකීර්ණ දේවල් ගොඩාක් මේ මිනිස්සු හැටියට අපි මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදුනයින් පස්සේ අපි දැනගන්න ඕනේ. ඒතකොට ඒ දැනගන්නා වූ ওই කාරණා වලින් එකක් තමයි ඔන්න ඔය 31 ලෝකය. දැන් ඔයාලා මේක බැලුවනම්, මේක ඇහුවනම් ඔයාලට යම් කිසි විදියක දැනුමක් සහ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ කියපු කාරණාත් එක්ක. එතකොට ඕක දැනගත්තා කියන්නේ ලොකු දෙයක්. මේ ලෝක 30 ගැන යම් කිසි විදියකින් ඔබට අදහසක් තියෙනවා කියන්නේ ඒක මහ විශාල වටිනා කාරණාවක්. මොකද ගොඩාක් මිනිස්සුන්ට මේව ගැන කිසි අවබෝධයක් නැහැ, දැනුමක් නැහැ, විශ්වාසයක් නැහැ. එහෙම සමාජයක් නෙමෙයි. ගොඩාක්ම පිරිහීමට ලක් වුණු සමාජයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔන්න ඔය කාරණා ටික තේරුම් ගන්න සහ තව මේකට සම්බන්ධ කාරණා ගොඩාක් තියෙනවා. ඒ වගේම මේ ලෝක ධාතු වල මේ තලවලින් අයගේ ශක්තියින් එහෙම නැත්නම් මේ තලවල